හරි අහගන්න පුතේ. ඔයාලා දැන් ඉන්නේ 6 වසරේනේ. නමුත් 7 වසර 8 වසර වගේ ඒ ශ්‍රේණි වලට යද්දිත් ඔයාලට මේ ප්‍රශ්නේ මග ඇරලා යන්න පුළුවන්ද? බැහැ. මේ ප්‍රශ්නේ තමයි අනිවාර්යෙන් ඔයාලට හම්බෙන පේපරේ කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙකෙන් පළවෙනි කොටස බහුවර්ණ කොටසක්. දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ එන්නේ අංක 1 පොත් පිංචක් හදන්න. ඔයාලට මම පොත් පිංචක් හදන්න දුන්නාට පස්සේ ඒ පොත් පිංච හදලා ඔයාලා ගත්ත අත්දැකීම් වලින් තමයි අහන්නේ. නැත්තම් තව අහන්න පුළුවන්. ඔයාලා බිත්ති පුවත් පතක් හදලා තියෙනවා. මේ බිත්ති පුවත් පතට ලෙටර්ස් දාලා තියෙනවා. හරිද? එතකොට ඒක ඇසුරෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ වගේම සුබ පැතුම් පතක් ඇසුරෙන් ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. තේරුණාද? හරි. ඔයාලට ලියන්න දුන්න ජනකවි අනු මොනවාද කියලා ලියන්න දුන්න නේද? ජනකවි මොනවාද? ජනකවි අනු ලිඛිත ඉතිහාසයක් ආරම්භ වීමට පෙර කටින් කට පවත්වාගෙන ආපු දේවල් කියලා නේද? එතකොට දැන් පොතේ ජනකවි ගැන ඔයාලගේ මේ පළවෙනි ප්‍රශ්නේ අහන්න පුළුවන් ජනකවි ගැන. ජනකවි ගැන හදපු පොත් පිංචක් ඇසුරෙන් අහන්න පුළුවන් නේද? ඔව්. එතකොට දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ අපිට එන්නේ පොත් පිංචක් හදලා ඒකෙන් ඔයාලා ගත්ත අත්දැකීම් තියෙනවා නම් ඒ අත්දැකීම් වලින් තමයි පළවෙනි ප්‍රශ්නය අහන්නේ. තව නැත්නම් අහන්න පුළුවන් සෝබා දහමේ අසිරිය ගැන හදපු පොත් පිංචක් ඇසුරින් ලැබූ අත්දැකීම් ඇසුරෙන් ඔයාලට අහන්න පුළුවන් නේද? ඔව්. එතකොට දැන් පළවෙනි ප්‍රශ්නට අහනවා ඔබ පොත් පිංචට යෙදූ නම. ඔබ පොත් පිංචට යෙදූ නම. දැන් ඔයාලට මම දුන්නා කියමුකෝ වැඩක් ස්වභාව දහම පිළිබඳව පොත් පිංචක් හදන්න කියලා මම කණ්ඩායම් ගත කරනවා ඔයාලව. කණ්ඩායම් ගත කරලා එතකොට හැම කණ්ඩායමකටම මම දුන්නේ ස්වභාව දහම පිළිබඳව පොත් පිංචක් හදන්නලු. එතකොට හැමෝම ලියනවද ස්වභාව දහම ගැන? නැහැ. එක්කෙනෙක් ලියනවා ඇලදොල ගැන. තව කෙනෙක් ලියනවා සුළඟ ගැන. තව කෙනෙක් ලියනවා රාත්‍රිය ගැන. තව කෙනෙක් ලියනවා උදෑසන ගැන. අන්න ඒ වගේ අපිට ලියලා ඔය ඔක්කොම කවි ටික එකතු කරලා අපි ලස්සනට ආයි ඒක ලියනවා. ලියලා ඊට පස්සේ පොත හදන්නේ පිදුම, පටුන, හැඳින්වීම ඔය ඔක්කොම ඇටච් කරලා ලස්සනට කලර් කරලා එහෙම ක්‍රියේටිව් විදිහට නිර්මාණශීලීව අපි ටීචර්ට බාර දෙනවා නේද? ඊට පස්සේ ටීචර් මොකද කරන්නේ? නිර්මාණශීලීත්වයට වෙනම ලකුණු දෙනවා. ඊට පස්සේ ඔයාලගේ කණ්ඩායම එකතු වෙලා කොහොමද හැදුවේ කණ්ඩායමේ සහයෝගීත්වය කණ්ඩායමේ එකමුතුව වැඩ කරලා තියෙනවා කියලා ටීචර්ට තේරෙනවා. පොත බලද්දි අකුරු ලස්සනට තියෙන්න ඕනේ. අක්ෂර වින්‍යාසය නිවැරදිව තියෙන්න ඕනේ. නේද පොතේ? ඔව්. එතකොට ඒ ඔක්කොම වෙන වෙනම ලකුණු දීලා ලකුණු ඔක්කොම මම ලකුණු 15න් ඔයාලට දෙනවා. තේරුණාද? හරි. එතකොට දෙවෙනි ප්‍රශ්නෙට යනවා. ගුරුවරයා දුන්න උපදෙස්. මම ඔයාලට කියනවා එක පොතක්වත් අපිලිවෙලට දෙන්න එපා. ලස්සනට ලියලා දෙන්න ඕනේ නේද? A4 sheets භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම වෙන මූලාශ්‍ර භාවිතා කරන්න පුළුවන් කියලා කියනවා නේද? ඔව්. එතකොට මොනවද අපිට භාවිතා කරන්න පුළුවන් මූලාශ්‍ර? අපිට යන්න පුළුවන් පුස්තකාලෙට. පුස්තකාලෙට ගිහිල්ලා අපිට තව තොරතුරු එකතු කරන්න පුළුවන්. ඕනනම් උදෑසන ගැන ලියවිච්ච සින්දුවක් කියවලා බලන්න පුළුවන්. හැබැයි අපි ඒක කොපි කරනවද? නෑ. කොපි කරන්නේ අපිට ඒකෙන් තොරතුරු අරන් ඒක කොහොමද ලියලා තියෙන්නේ? ඒකේ එලිසමේ තියනවද? නේද? ඔය ඒක සිව්පද කාව්‍යයක්ද? නේද? නිසදස්ද සඳස්ද? ඔන්න ඕවා එහෙම අපිට බලන්න පුළුවන්. තේරුණාද? හරි. ඊළඟට යොදාගත්ත ද්‍රව්‍ය. සමහර අය මම දැක්ක ලියලා තියෙනවා වේලුණු මල් කියලා ලියලා තියෙනවා. ඒවත් හරි. හරි.
A4 sheets ඊට පස්සේ half sheet පාට පැන්සල් නේද? ඔව්. වෙන සෑදීමේදී ඇතිවෙච්ච ගැටලු පොත සෑදීමේදී ඇතිවෙච්ච ගැටලු මොනවද කියලා අහනවා. මොනවද ඒ ගැටලු? අකුරු පැහැදිලි නොවීම, නැවත කවිය ලිවීමට සිදුවීම. තව අපිට ගන්න පුළුවන් ලිවීමේදී කොළ ගැලවීම, කොළ ඉරීම. ලබා දුන් කාලයට සකස් කර ගැනීමට නොහැකි වීම. අන්න ඒ වගේ දේවල් අපිට ලියන්න පුළුවන්. හරි. ඒ වගේම ඇමිනීම පිළිබඳව ගැටලු නේද? එක කොළයක් දිග වෙන්න පුළුවන්, අනිත් කොළේ කොට වෙන්න පුළුවන් නේද? ආයේ මේ කවිය පන්තිය ඉවර කරලා නැති වෙන්න පුළුවන්. එතකොට අපිට ඒක ඇටච් කරන්න පුළුවන්ද? බෑ. එතකොට යාළුවෝ අමනාප වෙනවා අපිත් එක්ක. ඒකත් අපිට ඇති වෙච්ච ගැටලුවක් නේද? ඔව්. ඒ වගේම ඔබගේ වර්ධනය වූ දක්ෂතා කණ්ඩායම් හැඟීම වර්ධනය වෙනවා නේද? වෙන නිර්මාණශීලීව පිළිවෙලට වැඩක් කිරීමට ඉගෙන ගන්නවා. පොතක් සෑදීමට ඉගෙන ගන්නවා. අක්ෂර මාලාව නිවැරදිව භාවිතා කරන්න ඉගෙන ගන්නවා. විරිතට අනුව කවියක් ලියන්න පුරුදු වෙනවා. කවි ලිවීමට අදහස් ගලාගෙන පැමිණීම නේද? ඔව්. එතකොට විෂය දැනුම සංවර්ධනය වීම නේද? ඔව්. ඔය හැම එකක්ම ගන්න පුළුවන්. එතකොට ලබාගත් මූලාශ්‍ර පොත්පත්, පුස්තකාලේ පොත්පත්, ඊට පස්සේ පුවත්පත්, සංගරා ඔය හැම එකක්ම අපිට ගන්න පුළුවන් නේද? ඔව්. ඊළඟට ඔන්න ඔය ටික තමයි පුතේ කතා කරන්න තියෙන්නේ. මොකද්ද? පොත් පිංචක් ඇසුරෙන් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේදී සහ බිත්ති පුවත්පතක් ඔයාලා හදලා තියෙනවා නම් ඒ බිත්ති පුවත්පත ඇසුරෙන් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේ. තේරුණාද? හරි. තේරුණාද? දැන් එහෙනම් ලියන්න ගමු. 2019 2020 2022 ගම්පහ අධ්‍යාපන කලාපය, කැලණි අධ්‍යාපන කලාපය ඔය ඔක්කොම ටික එකතු කරලා දැන් ලියමු ෆස්ට් සෙක්ෂන් එක. හරි? ඇයි? පටන් ගන්න. පටන් ගන්න. මේ ෆෝන් එක මෙහෙම තිබ්බට මොකුත්